සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ channel එක බලන ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් අදත් පිළිගන්නවා. අපි ළඟ මේ දවස්වල තියෙන ඩිසයින් කීපයක් ඔයාලට පෙන්වන ගමන්ම ඔයාලා අහන ප්‍රශ්න කීපයකටම පිළිතුරු මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න හිතුවා. ඉතින් මම මුලින්ම අපේ heavy cotton material එකේ bedsheet වල මිල ගණන් කියලා ඉන්නම්. 90 size bedsheet එකක් 1650යි. 90 100 size bedsheet එකක් 1750යි. 90 110 size bedsheet එකක් 1850ක් වෙනවා. ඩෙලිවරි ගාස්තු ගැන කිව්වොත් පළවෙනි කිලෝ එකට රුපියල් 450යි. වැඩි වෙන කිලෝ එකකට රුපියල් 50 ගාන එකතු වෙනවා. ඉතින් මගෙන් කෝල් කරලා මැසේජ් කරලා නිතරම අහන දෙයක් තමයි මැටීරියල් ගන්න පුළුවන්ද කියලා. මම මුලින් දාපු වීඩියෝ එකක මැටීරියල් ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ දවස්වල මැටීරියල් දුන්නා. නමුත් තෙල් මිල වැඩි වුණාට පස්සේ මැටීරියල් වල මිල ගණන් වැඩි වුණා. ඒ වගේම අපිට ට්‍රාන්ස්පෝර්ට් වලට යන වියදම් වැඩි වුණා. ඒ නිසා මම මැටීරියල් දෙන එක මේ වෙද්දි නතර කරලා තියෙන්නේ. තවත් අහන ප්‍රශ්නයක් තමයි බිස්නස් එකක් පටන් ගන්න අපිට සේල් එකක් හදාගන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි හිටිය කියලා අපිට ඒක තීරණය කරන්න බෑ. අපි පටන් අරගෙනම බලන්න ඕනේ අපිට කරගන්න පුළුවන්ද බැරිද කියලා. මම නම් හිතන්නේ උත්සාහය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් මම ඔයාලට බෙඩ්ෂීට් 5 ඉඳලා තමයි තොග මිල දීලා තියෙන්නේ. එහෙම දීලා තියෙන්නෙත් ඔයාලට බිස්නස් එකක් පටන් ගන්න ආස වුණාට සල්ලි නැති ප්‍රශ්න තියෙනවා. එහෙමත් නැත්නම් සල්ලි තිබුණට ලොකු මුදලක් යොදවලා බිස්නස් එකක් පටන් ගන්න බයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි බෙඩ්ෂීට් 5 ඉඳලම අපි තොග මිල දීලා තියෙන්නේ. ගොඩක් වෙලාවට බෙඩ්ෂීට් 10 ඉඳන් තමයි තොග මිල දෙන්නේ. ඒත් බිස්නස් එකක් පටන් ගන්න ආස කෙනෙකුට මම හිතනවා මේක උදව්වක් වෙයි කියලා 10ක්ම ගන්න ඕනේ නැහැ. තොග මිලට 5ක් අරගෙන බලන්න පුළුවන් ඉස්සෙල්ලම. මම 90 size bedsheet එකක් තොග මිල දෙන්නේ 1550යි. එහෙම ගොඩක් අඩු මිලක් දාලා තියෙන්නේ බෙඩ්ෂීට් එකේ ක්වොලිටි එක අඩු නිසාවත් මැටීරියල් එකේ ක්වොලිටි එක අඩු නිසාවත් නෙමෙයි. දෙන්න පුළුවන් උපරිම අඩුම සාධාරණ මිල තමයි ඔයාලට දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට බෙඩ්ෂීට් 5ක් වගේ අරගෙන මුලින්ම පටන් අරගෙන බලන්න පුළුවන්. මම හිතන්නේ නැහැ සේල් කරගන්න බැරි වෙයි කියලා. මොකද මේ වෙද්දි ගොඩක් රීසේල් කරන අය මගෙන් බෙඩ්ෂීට් ගන්නවා. ඒ වගේම තමයි මේ මැටීරියල් එකෙන් අපි ෂොප් එකකින් බෙඩ්ෂීට් එකක් ගන්න ගියොත් 2000කට වැඩි මිසක් ඊට අඩු නැහැ. ඉතින් ෂොප් වල ඒ තියෙන මිලත් සාධාරණයි. එයාලගේ පැත්තෙන් බැලුවොත් එයාලා සේවකින්ට පඩි ගෙවන්න ඕනේ, කඩකුලි ගෙවන්න ඕනේ. ඒ දේවල් එකතු වෙද්දි නමුත් අපිට මේ මිලට මෙච්චර අඩුවට දෙන්න පුළුවන්කම තියෙන්නේ අපි මැටීරියල් ගෙනල්ලා අපි වහන නිසා. ඉතින් මම ඔයාලට කියන්නේ මේ අවස්ථාව අරගෙන පුංචියට බිස්නස් එකක් පටන් අරගෙන බලන්න. මගෙන් තවත් අහන ප්‍රශ්නයක් තමයි පොඩි කාලෙකින් සේල් එක හදාගත්තේ කොහොමද කියලා. මම හිතන්නේ හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙන්න ඕන. ඉතින් ඒ කියන්නේ අපෙන් භාණ්ඩයක් ගන්න අපිව විශ්වාස කරන් අපේ කස්ටමර්ස්ලා එනවා කියන්නේ අපි එයාලත් එක්ක හොඳින් සුහදව කටයුතු කරන්න ඕන. ඒ වගේම අපි එයාලගෙන් ගන්න මුදලට හොඳම ක්වොලිටි එකෙන් හොඳ දෙයක් දෙන්න වග බලා ගන්න ඕන. ඉතින් අපි හොඳ කස්ටමර් සර්විස් එකක් දෙද්දී මිල බොහොම සාධාරණව ක්වොලිටි එක වැඩි භාණ්ඩයක් දෙනකොට කස්ටමර්ස්ලා ගොඩක් සතුටුයි. ඒත් එක්කම ඉතින් සේල් එක වැඩි කරගන්න එක ලොකු දෙයක්. ඒ වගේම එයාලගේ ආශිර්වාදය, එයාලගේ සුබ පැතුම් ගොඩක් වටිනවා මං හිතන්නේ ඉස්සරහට යන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් ගෘහණියක් නම් හස්බන්ඩ් ඔෆිස් ගියාම දරුවෝ ඉස්කෝලේ ගියාම උදේවරුේ ගෙදර වැඩ ටික ඉවරනාම ගොඩක් වෙලාවට ෆෝන් එකේ ඉන්නවා, නිකරුණේ කාලය ගත කරනවා. ඉතින් මම ඔයාලට කියන්නේ පොඩියට මොනවා හරි දෙයක් පටන් ගන්න තමන්ගේ වියදම කවර් කරගන්න හරි. එහෙම නැත්නම් ඇත්තටම අපි මුදලක් උපයලා දරුවන්ට දෙයක් අරන් දෙනවා කියන්නේ වියදම් කරනවා කියන්නේ ලොකු සතුටක් අපිට. ඉතින් මම ඔයාලටත් කියන්නේ පොඩියට හරි මොනවා හරි දෙයක් කරන්න පටන් ගන්න කියලා.
ඉතින් මේ තියෙන්නේ අද දවසේ අපේ යන්න තියෙන ඕඩර්ස් ටික. ඉතින් මේ විදියට දවස් 3න් 3ට දෙකෙන් දෙකට වගේ බෙඩ්ෂීට් ප්‍රමාණයක් මම පෝස්ට් ඔෆිස් එක හරහා යවනවා. මම ගොඩක් පොඩියට මේ බිස්නස් එක පටන් ගන්නපු කෙනෙක් විදිහට මට ලොකු සතුටක්. ඉතින් මෙහෙම සේල් එකක් තියෙනවා කියන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ඕඩර් එකක් දාන්න. දැන් මම පෙන්නපු ඩිසයින් මේ වීඩියෝ එකේ පෙන්නපු ඩිසයින් වලින් ඔයාලා කැමති ඩිසයින් එකක් තියෙනවා නම් ඕඩර් එකක් දාගන්නත් පුළුවන්. 074 063 79 16 කියන නම්බර් එකට WhatsApp message එකක් දාලා ඕඩර් එකක් දාගන්න කියලා කියනවා. ඉතින් මගේ වීඩියෝ බලන බෙඩ්ෂීට් ගන්න මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ආරාධනා කරන ගමන්ම අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ඔයාලා හැමෝටම ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා මම